හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද මං ඔයාලා එක්කන් යන දන්නේ BMICH එක තිබ්බ EV මොටර් ෂෝ එක බලන්න. ඉතින් මේක පැවැත්වෙන්නේ 2026 අවුරුද්දේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ. ඉතින් මටත් හිතුණා ඉතින් නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් කියලා බලන්න. ඉතින් අපි ගිහලා බලමු මොන වගේ කාර්ද මේක තුල තියෙන්නේ කියලා. ඉතින් මේක ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එක රුපියල් 200යි. ඉතින් මෙන්න ඔතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මුලින්ම හම්බෙන්නේ BYD සූන් එක. ඉතින් එතන BYD කාස් ගොඩක් තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ guys BYD Shark 6 කියන කැබ් එක. ඉතින් මේකට මට හේනොතම හිතට අල්ලා ගියා. ඇත්තටම මේක මාරම ලස්සනයි. ඉතින් අපිට ඇතුළට නැගලා බලමු මේක මොන වගේද කියලා. ඊවල පේනවා ඉතින් ඔක්කොම නිකන් ආයි ෆියුචරිස්ටික් කාර් එකක් වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔක්කොම ස්ක්‍රීන් වලින් වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක වෙනවා කෝටි 2යි ගාණක්. ඉතින් මේක ඉලෙක්ට්‍රික් වලිනුයි පෙට්‍රෝල් වලිනුයි දෙකෙන්ම දුවන්න පුළුවන්. ඉතින් කෝටි 2කට මේවා එකක් ඇත්තටම මාර වටිනවා. ඔන්නතින් අපි දැන් Shark 6 එකේ පිටිපස්ස බලන තමයි යන්නේ. ඉතින් මේ පිටිපස්සේ පැසෙන්ජර්ස්ලාට යන්න තියෙන සීට් එකේ තැනටම ඉඩ තියෙනවා. ඔයාලට පේනවා ඇති. එයා කන්ඩිෂන් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔන්නතින් අපි තවත් BYD කාර් එකක් බලන්න තමයි යන්නේ. ඒක නම් හැබැයි මට ඇතුළට නගින්න බැරුණා. ඒක ඇතුලේ ලොක් කරලා තිබ්බේ. ඉතින් අපි මේවෙන් බලමු. ඒක ලොක් කරලා තිබ්බේ. ඉතින් ගාස් මෙතන BYD කාර්ස් ගොඩක් තිබ්බා. ඉතින් ඔය එකක් අතරින් මම තවත් එකකට නැගා BYD Sea Lion 6 කියන එක. ඉතින් මේක නම් අපේ ලංකාවේ පාරේ එහෙනටම තියෙන. ඉතින් ටිකක් නැගලා බැලුවා. මේක අර ගොඩම තියෙන ලොකු ඔප්ෂන් එක තමයි ස්ක්‍රීන් එක රොටේට් කරන්න පුළුවන්. ඉතින් ඒකත් පොඩ්ඩක් try කරලා බලමු. ඔන්න ඉතින් guys ඔන්න ඔය විදියට මේ බටන් එක එබුවාට පස්සේ ආ විදියට අපේ ස්ක්‍රීන් එක රොටේට් වෙනවා. ඉතින් ඔය තියෙන Sea Lion 6 එකේ පිටිපස්ස ඉතින් ඔකෙත් අර විදියම තමයි ඉඩ තියෙනවා. එයා කන්ඩිෂන් USB වගේ ගොඩක් ඒවාත් තියෙනවා. ඉතින් ගස් ඔය තියෙන්නේ BYD Atto 2 එක. ඉතින් ඒකත් ලොක් කරලා තිබ්බේ. ඉතින් ගොඩක් BYD කාස් නතන දෙකක් තුනක් ඉතින් ලොක් කරලා තිබ්බේ. ඉතින් ඒකත් මාරම ලස්සනයි. පාටත් ඇත්තටම මාරම ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි යන දන්නේ Denza EV පැත්තට. ඉතින් Denza කම්පැනියෙන් ගහන Jeep පැත්තට තමයි මම පොඩ්ඩක් බලන්න යන්නේ. ඉතින් ඒ කාස් වලට නම් මම නගින්න වැඩි මේවා කරේ නෑ. මොකද ඉතින් පොඩ්ඩක් සෙනඟ තුපින්ද. ඉතින් මම පොඩ්ඩක් එළියෙන් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඔය වගේ අපිට කාඩ් එකකුත් හම්බුණා. ඉතින් අපි ඊටු ටිකක් බලන්න යන්න. ඔන්න ඉතින් දැන් අපි එන්නේ ටෙස්ට් ඩ්‍රයිවිං සූට් එකට. ඉතින් මෙතන ඔයාලට කැමති වාහනයක් පැදලා බලලා කරන්න පුළුවන්. පදින්න විතරක් නෙමෙයි වාහන තුරු නැගලා බලන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න මම තවත් එකකට නගින්න හදන්නේ. ඉතින් ඒකත් ඇත්තටම මරු වාහනේ. ඉතින් මට ඒක නම නම් කියන්න මන් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මාත් මේක ටිකක් සාමාන්‍ය ප්‍රමාණයකට පෞද්ගලික වාස වාහනයක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔක්කොම ස්ක්‍රීන් වගේ තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් ඒ කාර් එකේම දැන් අපි පිටිපස්ස බලන්න තමයි යන්නේ. පැසෙන්ජර්ස්ලාට ඉන්න තැන. ඉතින් බලමු. ඉතින් ඒක සාමාන්‍ය වාහනයක් වගේ තමයි පිටිපස්ස නම් තියෙන්නේ. ඉතින් එච්චර මේකක් නෑ. ඉතින් ඔන්න ඔතන ඔය විදියට කප් හෝල්ඩර් එකක් වගේ තියෙනවා. ඔන්න අපි NWOW එකෙන් ගහන බයිසිකල් පැත්තට ආවා. ඉතින් ඊට කලිනුත් තව පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒකේ EV කාස් ඉතින් ඒවත් බලන්න යන්න. ඔතන ලොකුවට Maxus කියලා જાතියේ මේ කැබ් එකක් තිබ්බා. ඉතින් ඒකත් මාරම ගත්ත කැබ් එක. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ඕවා මං හිතන්නේ ඔක නම් EV නෙමෙයිද කොහෙද මේ මං දන්නේ හරියටම. ඉතින් ඒක ඇතුළටත් නගින්න බෑ. ඇත්තට මේකත් ලොක් කරලා තිබ්බේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔය කැබ් එකකුත් තිබ්බා. කැබ් විතරකුත් නෙමෙයි ඉතින් වෑනුත් තියෙනවා. ඉතින් මෙතන EV වෑන් එකකුත් තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම මරු වෑන් එක ඇතුළේ එහෙම ලස්සනයි. ඉතින් ඔයාලත් ඉතින් වෑන් වලට ආස කෙනෙක් නම් මෙතනට ඇවිල්ලා ඔයාලට ගන්න තිබ්බා. ඉතින් තවත් තියෙනවා මේ රිවෝන් කියලා જાතියේ කාර් එකක්. ඉතින් තව බයිසිකලුත් තියෙන EV කාස් විතරක් නෙමෙයි. ඉතින් ඔය විදියට එක එක જાතියේ බයිසිකලුත් තියෙනවා. ඔන්න ඉතින් දැන් මම ඔයාලට කලින් කිව්ව රිවෝන් කියන කාර් එක තුල නැගලා බලන්න තමයි හදන්නේ. මේක ඇත්තටම නිකන් මිනි කාර් එකක් වගේ, බජට් කාර් එකක් වගේ. හැබැයි ඉතින් බජට් කියලා නම් පේන්නේ ඇතුළට නැග්ගාම මේ තරමට මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම මේක ඇතුළට නැග්ගාම මාරම කම්ෆර්ටබල්. දැන් ඉන්න ගොඩක් EV කාර්ස් වලට ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ට්‍රෙන්ඩ් එක විදිහටම තියෙනවා. ඉතින් ඒක තමයි තියෙන රිවෝන් කාර් එක. ඔන්න ඉතින් අපි මේ කාර් එකේම පිටිපස්ස පැත්ත බලන්න තමයි යන්නේ. කියන්නේ කලින් කිව්වා වගේ පැසෙන්ජර් සීට්ස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් normal කාර් එකක් වගේමයි. ඉතින් Suzuki Alto වගේ එකක් වගේ තමයි.
ඔන්න ඉතින් මේ පැත්තේ තවත් ಜಾති ඉලෙක්ට්‍රික් බයික් සහ ත්‍රී වීලුත් තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට ඉලෙක්ට්‍රික් බයික් එකකුත් තිබ්බා. ඉතින් ඉලෙක්ට්‍රික් බයික් විතරක්ම නෙමෙයි ඉලෙක්ට්‍රික් ත්‍රී වීලුත් තියෙනවා. ඉතින් ඔයා විශ්වාස කරන්න ඉතින් එක එක જાතියෙන් ගහන ත්‍රී වීලුත් තියෙනවා. ඉතින් ඔයාට වෙන ඉතින් මේවල ගණන්. ඉතින් ඇත්තටම ඉලෙක්ට්‍රික් හිට නිද්ද වෙද්දී අපේ ලෝකෙම අල්ලයි වගේ ඒ තරමටම ඒක විදිහේ ඉලෙක්ට්‍රික් වාහන තියෙනවා මේක ඇතුළට ආවා. ඔන්න ඉතින් අපි ඊළඟට එනනේ ටාටා වලින් ගහන ටිගෝ EV කියන EV කාර් වලට. ඉතින් ඔන්න අපි ඒකත් උඩට නගලා බලමු. ඉතින් ඒවත් ඉතින් මාර මිදරු ස්ක්‍රීන් කිහිප කන්සෙප්ට් එක නැක දිගටම යනවා. ඉතින් ස්ටීරින් වීල් එකේ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් ඒ තරමටම EV ගතිය වැඩි වෙලා. ඉතින් ඇත්තටම මරු. ඉතින් ඔන්න තවත් එවලූෂන් ඔටෝලගේ කාර් එකක් ඔය තියෙන්නේ. ඒකට කලින් අපි තව ටාටා කාර් එකක් බලන්න යමු. ඉතින් මේක නම් අපේ ලංකාවේ ගොඩක් පාරවල් වල තියෙනවා. ඉතින් මේකත් ඇවිල්ලා මට මේකේ නම කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තම කතා කිව්වොත් ඉතින් මේකත් ඇවිල්ලා අපේ ලංකාවේ නම් ගොඩක් මේකේ පාරවල් වල ටිකක් සාමාන්‍යයෙන් තියෙනවා. ඒකත් ඇතුළේ මාරම කම්ෆර්ටබල් මරු වාහනේ. ඉතින් ඔන්න ඉතින් අපි ඒ කාර් එකෙන් පිටිපස්සේ සීට් එක බලන්න තමයි යන්නේ. ඉතින් ඒකේ සාමාන්‍ය වාහනයක් වගේ තමයි පොඩ්ඩක් ඉඩ තියෙන හොඳට. ඉතින් මේ විදිහට මේ අත තියාගන්න කැලලක් වගේ ඒවා ගොඩක් ඔය සප්පාසුව ගැන හිතලා තියෙනවා මේ වාහන. ඔන්න ඉතින් දැන් මම නගින්න හදන්නේ මම ආසම ජාතියේ මොඩල් කියන්නේ ආසම ජාතියේ බ්‍රෑන්ඩ් එක කාර් එකක් ඇතුළට. ඉතින් මේක තමයි එවලූෂන් ඔටෝ. ඇත්තටම මරුම මම හරි මාස එවලූෂන් ඔටෝ කාර්ස් වලට. ඉතින් ඔයාලට වෙන ඇති ඇතුළ මාරම ෆියුචරිස්ටික්. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඇතුළ නැග්ගාම ඇති එළියට බහින්න ඉතින් නැත්තරමටම ලස්සනයි. ඉතින් ආ ටීවී ෂෝ එකක් තිබ්බොත් අනිවාර්යයෙන් අමතක නොකරෙන්න. ඔන්න ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවාගේ තවත් ටාටා කාර් එකක් ඇතුළට තමයි මම නගින්න දන්නේ. ඉතින් ඒවත් ඇත්තටම මාරම ලස්සනයි. සීට් වල පාට නම් මම හරි ආසයි. ඒ පාට මාරම විදිහට ගල්පෙනවා. ඔන්න ඉතින් හයිබ්‍රිඩ් කාර් එකක් ඇතුළේ ඔන්න ඔය තමයි එන්ජින් එක තියෙන්නේ. ඔන්න ඉතින් guys දැන් මම ඊළඟට යන්න දන්නේ එවලූෂන් ඔටෝ ලගෙත් මගේ ආසම වාහනයක් බලන්න. ඒ තමයි එවලූෂන් ඔටෝ ඇවටා කියන කාර් එක. කොහොමනේ රොබෝ කෙනෙක්ගේ මූණක් වගේ ඇත්තරම මරුම වාහනයක්. ඉතින් ඔයාලට ඇතුළේ පෙන්නන්නම්. තනි කරම නිකන් ෆියුචරිස්ටික් කාර් එකක්. වෙනත් ස්ටීරින් වීල් එක දැක්කහම ඉතින් ඇතුළේ පිස්සු වෙන තරම් ලස්සනයි. ඉතින් ඔක්කොම විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා මගේ ආසම වාහනයක්. වෙන ඉතින් මරුම විදිහේ කප් හෝල්ඩර්ස් එකේ ඔය වයර්ලස් බැටරි චාර්ජර්ස් වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ස්ටීරින් වීල් එක දැක්කම ඔයාලට පේන ඇති මොන වගේ වාහනයක්ද කියලා. ඉතින් මරු වාහනයක් එවලූෂන් ඔටෝ. ඉතින් උණා පිටිපස්සටත් නගින්න දන්නේ. පිටිපස්සත් ඇත්තටම මරු එවලූෂන් ඔටෝ ඇවට. මේ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඒක අතට තියාගන්න. යා කන්ඩිෂන් වයර් චාර්ජර්ස් ඉතින් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔන්න ඉතින් අපි ආයෙත් අර එන්වව් කියන පැත්තට ආවා. ඉතින් එතන තිබ්බ සුපිරි බයික්ස් වගේක්. ඉතින් එතන ඔයාලට ගණන් අඩුවට ඉලෙක්ට්‍රික් බයික්ස් ගන්න පුළුවන්. අපි ඩියාඩියා බැලමුකුත් හම්බුණා. ඉතින් තව මෙතන ගොඩක් ගණන් අඩුවට ඒ කියන්නේ ලක්ෂ 2කට වගේ ඔයාලට ඉලෙක්ට්‍රික් බයික්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයා ගණන් අඩුවට හොයනවා නම් ඉතින් ඔය වගේ කිත ත්‍රී වීල්ස් එකේ එක වගේ අලුත් දේවල් මෙන්න මෙතන එන්වව් කියන කම්පැනියෙන් ගහලා තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න බයිසිකලේ ලක්ෂ 2ක විතර එනවා. ඉතින් ඔන්න මෝටරෙන් වැඩ කරන විදියට ඔයාලට ගණන් අඩුවට ඔය එන්වව් කියන එක ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපි යන්නේ යාඩියා කියන ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ EV බයික්ස් බලන්න. ඉතින් එතන ඇත්තටම මේ යාඩියා කියන එක නම් මාරම ලස්සන බයික්ස් තියෙනවා. ඉතින් පුළුවන් නොත් ඉතින් අද අපි එකක් ගන්නවා උතනින් බයික් එකක්. මොකද ඒ තරමට උතනින් ගණන් අඩුයි බයික්. ඉතින් ඔය විදිහට පේනවා. ඉතින් ගොඩක් මාරම ලස්සන ඉතියේ බයික් කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඉතින් මේ ස්කූටියක් එකක් තියෙනවා. තව එක ටොයිස් වගේ ඒවා තියෙනවා. ඉතින් වල පේනවා ඇති. ඉතින් ඔය විදිහට ගොඩක් යාඩියාගේ බයිසිකල් තියෙනවා. ඉතින් ඔයා විශ්වාස කරන්න යාළුවනේ ඔන්න ඔය බයිසිකලේ ඔයා ඩියෝ ස්කූටර් එකක් තියෙන ඩියෝ ස්කූටර් එක තරක්වත් ඔය බයිසිකලේ බර නැහැ. ඇත්තටම මට බර වන් දන්නේ නැහැ කීයද කියලා. කොහොම හරි මාර මිදියට බර අඩුයි. ඉතින් පළි නතාවට බයිසිකල පදින කෙනෙක් වුණත් ඕක මාර මිදියට පුරුදු වෙන වගේ කෙනෙක්ට නම් මාරම හොඳ බයිසිකලයක්. ඉතින් ඔන්න ඉතින් guys අපිට තව හම්බුණා රෝද 3 බයිසිකලයක්. ඉතින් බැලන්ස් එක නැති කෙනෙක්ට නම් ඉතින් මේක හොඳයි. ඉතින් ඒ
වන්න ඇත්තට අනුමත කරන්නේ ඒත් මේක අපේ අවුලක් නෑ ලස්සනයි රෝතු විනේ බයිසිකලයක් තමයි ඉතින් ඔය තියෙන්නේ ඉතින් ඒ ඇවිල්ලා ඔයාලා දැක්කේ යාඩියා ETO13 කියන වර්ගයේ බයිසිකලයක් ඉතින් ඔන්න තවත් ස්කූටිය තියෙනවා ඉතින් ඔන්න ඉතින් guys නිකන් ඉන්නකේ අපි දැන් ටෙස්ට් රයිඩ් එකක් බලලා පදින තමයි හදන්නේ ඉතින් අපි හිතුවා ඔන්න ඔය T5L කියන වර්ගයේ බයිසිකලයක් ගන්න ඉතින් ඕක ලක්ෂ 5ක් වෙනවා ඉතින් ඔය විදිහට බ්‍රේක් එක පාරක් අල්ලලා අතෑරියාම අපිට යන්න පුළුවන් ඉතින් ඒ විදිහට අපි ටෙස්ට් රයිඩ් එකක් ගිහින් බලමු අතනම guys පෙට්‍රෝල් බයික් වලට ඇත්තටම මේක මාරම ලේසිය පදින්න මොකද ඇත්තටම බ්‍රේක් ගහපු ගමන් වදිනවා. ඉතින් ඩිස්ක් බ්‍රේක් තමයි මේ වාහනවල තියෙන්නේ. ටෙස්ට් රයිඩ් එකෙන් පස්සේ මම තවත් වාහනයක් බලන්න ගියා. ඉතින් මේක ඇවිල්ලා හෙන්රි මිනි කාර් කියන වර්ගයේ වාහනයක්. ඉතින් මේක ඇවිල්ලා ඇත්තටම බජට් කාර් එකක්. ඉතින් හරි මෙහෙම හොරු බූටි කියුට් වාහනයක්. ඉතින් ඇතුළත් ඇත්තටම මාර ලස්සනයි. ඉතින් මාර විදියට සැප පහසු හදලා තියෙනවා. ඉතින් ඔය විදිහ තමයි ඉතින් ඔය වෙලාව හෙන්රි මිනි කාර් කියලා තමයි ඔයගේ නම දාලා තියෙන්නේ. ඉතින් ගියර් සිස්ටම් එකක් දකින්න නැති අලුත්ම වර්ගය එකක්. ඉතින් ඔන්න අපි ඩිපාල් සෙක්ෂන් එකට ආවා. ඉතින් අපි දැන් ඔන්න තවත් ඩිපාල් කාර් එකකට නැගලා බලමු. ඉතින් ඩිපාල් කාර් දැන් මම ඔය නගින කාර් එකේ එළියට මම එච්චර කැමති නෑ. එළිය පොඩ්ඩක් මට නම් ඇත්තටම මේක පොඩ්ඩක් ඇත්තටම කැතයි. හැබැයි මම ඩිපාල් වල ආස කාර් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම ඔය ඉස්සරහට පෙන්නලා මේක ඇතුළ නම් ඇත්තටම මරුම කියලා වැඩක් නෑ guys. ඇත්තටම මේක ඇතුළ නම් සුපිරියක්. ඇත්තටම යා රෝල්ස් රොයිස් එක ඇතුළ නැග්ගා වගේ තමයි ඔයාලට පේනවා ඇති. මරුම වාහනයක්. ඉතින් ඔන්න ඔය විදියට ලස්සනට දැන් ඉලෙක්ට්‍රික් කාර්ස් ගොඩක් අපේ ලංකාවේ තියෙනවා. ලොකු ස්ක්‍රීන් එකකුත් තියෙනවා. ස්ටීරින් වීල් එකත් වල වෙන තනි කරම ෆියුචරිස්ටික් වාහනයක් වගේ තමයි හදලා තියෙන්නේ. ඔන්න අපි මේ වාහනේ පිටිපස්සට තමයි නගින්න හදන්නේ. ඉතින් ඔන්න වෙන ඇති හොඳ ඩිඩ තියෙන වාහනයක් විදියට තමයි තියෙන්නේ. ඉතින් එතන අතර සාමාන්‍ය වාහනයක් වගේ තමයි ඉතින් පිටිපස්සෙත් තියෙන්නේ. ඔන්න අපි තවත් වාහනයක් අතුරට නගින්න හදන්නේ. ඉතින් මේක නම් මංහාස වාහනයක්. ඉතින් මේක ජෙකෝ ඔයගේ නමක් තියෙන වාහනයක්. ඉතින් පාරේ සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. ඉතින් මේකට නැග්ගහම guys දැන් මගේ උසයි දිගයි අනුව ඉතින් මේ සීට් එක නිකම්ම ඇඩ්ජස්ට් වුණා. ඉතින් දැන් මේ කැමරාවට නම් ඒක පේන්නේ නැහැ. මම නැග්ගහම ඒක වුණා. ඉතින් ඔයාලට කම්ෆර්ටබල් විදියට ඔගේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔය තමයි යතුර. ඉතින් අපි මේක පොඩක් පිටිපස්සට නැගලා බලමු. ඉතින් මේ තියෙන පිටිපස්සත් මාරු හොඳයි. ඉතින් සාමාන්‍ය වණක් තියෙනවා. ඕන ඉතින් guys මං එළියට එද්දි හරිම නිකන් පුදු පිටට සීන් එකක් දැක්කා. ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. දැන් ඔයාලට පේනවා ඇති. මිනිස්සෙක් නෑ. හැබැයි බයිසිකලේ නිකම් යනවා. ඉතින් ඇත්තටම මේක යාඩියාලාගේ බයිසිකලයක්. ඉතින් හැබැයි මේක විකුණන්න තිබුණේ නැහැ එතන. ඉතින් ඒක තාම ලංකාවට ගෙනල්ලා නෑලු එකක් විතරක්ලු ගෙනල්ලා තියෙන. ඉතින් ඔයා ෆෝන් එකකින් කන්ට්‍රෝල් කරාම ඉතින් ඔන්න ඔය විදියටම කරන්න තියෙනවා. ඉතින් මහරෑක වගේ ඉතින් ඔක දැක්කොත් ඉන්නේ අනිවාර්යෙන් ඕන් එකේ බය වෙනවා. ඒ කියන්නේ ඇත්තටම නිකන් මිනිස්සෙක් කියලා යනවා වගේ සීන් එකක් තියෙන. ඇත්තටම මේක මිනිස්සෙක් නැති වුණත් ඔක පාලනය කරන ෆෝන් එකකින් වාහන විතරක්ම කියලා නෙමෙයි තිතන එක විශේෂාංගات තිබ්බා. ඉතින් ඔන්න තන වයලින් ගහන වගේ ලස්සන සංගීත වැඩසටහනක් එකකුත් තිබ්බා. ඔන්න ඉතින් guys මෙයාලා තව නැටුමක් ඉදිරිපත් කරන තමයි හදන්නේ. That